සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ මේ වගේ ඩස්බින් එකකිනුත් අපිට ගොඩාක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩස්බින් එකක් ගත්තම කාටවත් ඩිස්ටර්බ් කරන්නේ නැහැ. බලාගෙන ඉන්නවා අනිත් අයගේ දේවල් අරගන්න. ඒගොල්ලෝ ඉවත ලන්න දේවල් අරගන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඩස්බින් එක දන්නවා කොයි වෙලාවටද හිස් කරන්න ඕනේ කියලා. අනුන්ගේ කුණු ගත්තට ඩස්බින් එක දන්නවා කොයි වෙලාවටද මේ කුණු හිස් කරන්න ඕනේ කියලා. මොකද එහෙම නොවුනොත් එimhe අනිවාර්යෙන්ම මේ කුණු ගඳ ගහන්න පටන් ගන්නවා. අපේ ජීවිතෙත් හරියට ඒ වගේ. අපිට ඉවසීමෙන් සමහර දේවල් අපිට දරා ගන්න වෙනවා. හැබැයි අපි ඒ දේවල් හිතේ දරාගෙන හිටියොත් එහෙම ඩස්බින් එකේ කුණු ගොඩක් කල් තිබුණොත් එහෙම ගඳ ගහනවා වගේ අපේ ජීවිතයත් නීරස වෙන්නට පුළුවන් අපි අනිත් අයගේ දේවල් වැඩිපුර ඔළුවේ තියාගෙන හිටියොත්. ඒ නිසා මතක තියාගන්න ඩස්බින් එකක් වගේ ඉවසීමෙන් දරාගෙන ඉන්න. හැබැයි හිස් වෙන්න ඕන වෙලාව හරියටම අවබෝධ කරගන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න. ඒ නිසා ඩස්බින් එකේ ලෙසන් එක අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න. මගෙත් එක්ක ෆලෝ අප් එකේ ඉන්න. එහෙනම් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.